ආයුබෝවන් ප්‍රේහිතතුනි ඔබට සුබම සුබ දවසක් වේවා. සුපුරුදු පරිදි වායාම අපි ඔබට නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කරනවා. ඔබ ලෝකේ කොහේ කොතනක හිටියත් ඔබට ජය වෙන්න, ඔබට හරියන්න ඕන, ඔබගේ සියලු ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන්න ඕන කියලා. ඒ ප්‍රාර්ථනාව සහිතව තමයි අදත් අපි මේ අපේ වැඩසටහන ආරම්භ කරන්න ප්‍රේහිතතුනි. අද අපිට විශේෂ දවසක්. අද 2026 අප්‍රේල් මාසේ 13 වෙනිදා දවස. දිනේ 13. එතකොට අද සාමාන්‍යයෙන් සැලකෙන්නේ පරණ අවුරුද්ද හැටියට. හෙට අලුත් අවුරුද්ද උදා වීමට නියමිතයි. සිංහල හින්දු අලුත් අවුරුද්ද අපේ ජාතික සංස්කෘතික මහෝත්සවය. ඊට පෙර ආතුව අද දවස අපිට හරි සුවිශේෂ දවසක් ප්‍රේහිතතුනි වායාම channel එකට. එයයි ඒ තමයි මේ ප්‍රේහිතතුනි මේ අපි ඔබට ගෙනෙන 10 වෙනි වීඩියෝව. 10 වීඩියෝ 999ක් ඊයේ වෙනකොට ඔබට අපි ඉදිරිපත් කරලා තිබෙනවා. අවුරුදු දෙකක් නොමැති, අවුරුදු දෙකක් නැහැ. තාම අපිට 2024 ජුනි මාසේ වගේ අපි මේ වැඩේ පටන් ගත්තේ. ඒක YouTube channel එකක් පටන් ගන්න කියලා හිතපු වැඩක් නෙමෙයි. මේක අහම්බෙන් පත්තු වෙච්ච වැඩක්. එතන ඉඳලා තමයි අපි ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ. අපේ channel එකේ මුල් කාලේ අපිට කිසිම දෙයක් නැහැ. පසුව තමයි හිමීට අපි පොඩි දේවල් හදාගෙන මේක ටිකක් උඩට අරගෙන ආවේ. එතනින් පටන් ගත්ත ගමන මේ වන විට ප්‍රේහිතතුනි අපිට අපේ ග්‍රාහකයන් සබ්ස්ක්‍රයිබර්ස්ලා අපිට දැන් 1,30,000ක පමණ පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ශ්‍රී ලංකාවේ සහ විදේශගත වී සිටින ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාම. ඉතින් මේ ඒ කාල අතරතුරේදී අපි වීඩියෝ 999ක් කරලා තිබෙනවා. ඉතින් ප්‍රේහිතතුනි ඒක ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒක බොහොම අභියෝගාත්මක කාල පරිච්ඡේදයක්. අපි පහුගිය කාලේ වකවානුව තුළ මුල් අවස්ථාවේදීම අපිට සබ්ස්ක්‍රයිබර්ස්ලා 20000ක් පමණ වෙන තැනදී සිටම අපි බොහෝ දෙනාගේ අවධානයට අපි යොමු වුණා අපේ channel එක. ඒ වගේම බොහෝ දෙනා අපිට උත්සාහ කරා අපේ channel එක නතර කරන්න. එතකොට අපිට ඒකට ආපු අභියෝග, අපිට ආපු තර්ජන, අපිට ආපු ගර්ජන සහ බොහෝ දේවල් තිබුණා. එතනින් පටන් ගත්ත කාරණාව අද වෙනකොට තුරු අවසන් වෙලා නැහැ. මේ මොහොත දක්වාත් ප්‍රේහිතතුනි වායාම channel එක තියෙන ඊටාම අවදානම් තැනක බොහෝ දෙනෙක් උත්සාහ කරමින් සිටිනවා වායාම channel එකේ දොර වහන්න. ඉතින් ඒක අපිට ඒකට අපි සූදානම්. මොකද අපේ ජොබ් එක තමයි මේ අපි කරන්නේ දැන්. මුලින් පටන් ගත්තේ අපි මේක වෙන වැඩක් කිරීම සඳහා. නමුත් දැන් පසු කාලීන වෙනකොට අපි තීරණය කරා මෙහි දේශපාලනය කතා කරන්න, දේශපාලනය සහ සමාජ ප්‍රශ්න සියල්ලම. ඉතින් ඔබ දන්නවා අපි වායාම කිව්වට පස්සේ අපිත් එක්ක දැන් එකතු වෙච්ච සහෘදයෝ. ඉතින් ප්‍රේහිතතුනි අපේ ධනය, අපේ වත්කම, අපේ සියල්ල ඔබයි. ඔබ අපිත් එක්ක වීඩියෝ 999ක් කරනතුරු අපිත් එක්ක රැඳී හිටියා. අපිව ආදරෙන් වැළඳගත්තා ප්‍රේහිතතුනි. ඒ වගේම අපේ තියෙන අඩුපාඩු ඔබ විවෘතව කියලා දුන්නා. ඒ වගේම සමහර ධනාත්මකව කරපු යෝජනා තිබුණා. ඒවා අපි බැලුවා, ඒවා අපි හදාගත්තා. ඉතින් ආදරෙන් හැම කෙනෙක්ම මෙරට පිටරට ඉන්න සියලු දෙනාම, ඒ වගේම වයසක් නැතුව බාල මහලු බොහෝ දෙනෙක් අපිට ආදරය කරා, අපිත් එක්ක අපිව වැළඳගත්තා නේද? විශේෂයෙන් අවුරුදු 57ක් වෙච්ච මගේ නේද එච්චර මහා ලොකු පෙනුමක් නැති, මහා ලොකු නේද ජනප්‍රියත්වයක් නැති, ඒ කිසිම දෙයක් නැති මම වගේ මිනිස්සෙක් වටාත් ඔබ මාව පිළි අරගෙන, ඔබ මාව වැළඳගෙන අපි මෙතරම් දුරකට තල්ලු කරගෙන ආවා. ඒක අපිට සවියක්. ඒ නිසා තමයි ප්‍රේහිතතුනි අත් වශයෙන්ම අපි මැද තැනක ඉඳගෙන මේ වැඩේ කරන්න කල්පනා කරේ. විශේෂයෙන්ම අපි මේ වැඩසටහන පටන් ගත්තට පස්සේ අපි අපේ අරමුණ ඔබට පැහැදිලි කරා. විනාඩි කිහිපයයි මම කතා කරන්නේ අද. ඒ අරමුණ පැහැදිලි කරා. අපේ අරමුණ තමයි අපි නිරන්තරයෙන්ම කිව්වා සාධාරණ සමාජයක් බිහි කිරීම. නීතිය, සාධාරණත්වය, යුක්තිය එවැනි තත්ත්වයක්
බලාපොරොත්තු වෙන නිදහස් නිවහල් රටක් දූෂණයෙන් භීෂණයෙන් තොර රටක් මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් හොඳ තැනක් හොඳ රටක් දියුණු රටක් ලෝකෙත් එක්ක ගලප ගන්න පුළුවන් තැනක් මිනිස්සු මේ විඳවන විඳවිල්ලෙන් ගැලවිච්ච ජීවිත හිමි රටක් බිහි කරගන්නේ කොහොමද කියන ඒ අදිෂ්ඨානය ඒ බලාපොරොත්තු ඇතිව තමයි පිහිටුතුනේ විශේෂයෙන්ම අපි වායාම මම මේ මේක පටන් ගත්තේ මේක වෙනස් කරේ එතන ඉඳලා මුලදී වෙන වැඩක් කරා නමුත් ඒක ඊට වැඩිය මේක දැන් වෙනස් තැනකට තල්ලු වෙලා තිබෙනවා. ඉතින් අපි කියන්න සතුටුයි ප්‍රියහිතවතුනි අපි අපේ අරමුණ වෙනුවෙන් පෙනී ඉන්නවා. මේ channel එකට කවුරුවත් දායකත්වයක් දක්වන්නේ නැහැ වෙන දායකත්වයක් නැහැ එහෙම අපිට පැහැදිලිව කියන්න ඕන. මේක තනිකරම චන්දන කාර්යවසම් කියන පුද්ගලයා කේන්ද්‍ර කරගනිමින් ඔහු වටා තමයි මේ channel එක තියෙන්නේ මා වටා තියෙන්නේ මේකට සියලු මුදල් යොදවා තිබෙන්නේ මම මගෙන් පිට මේකට කිසිම සම්බන්ධයක් නැහැ. ඒකේ මම කියන්න හේතුව තමයි ප්‍රේතතුනේ සමහර channel පවත්වාගෙන යනවා විවිධ අයගේ උදව් උපකාර අරගෙන සහ විවිධ සම්බන්ධතා මත කීප දෙනෙක් ඉන්නවා channel පවත්වාගෙන යන්න. ඒ නිසා තමයි මම ඔබට කිව්වේ මම කියන දේවල් සම්බන්ධයෙන් මම වග කියනවා. ඒ තනි අයිතිය නිසා මට වග කියනවා මම කිසි කෙනෙක් මේකට සම්බන්ධ කරගන්නේ නැත්තෙත් කිසි කෙනෙක්ගේ උදව් උපකාර ගන්නෙ නැත්තෙත් ප්‍රියහිතතුනේ හේතුව නිසාමයි මට මේක නිදහස්ව නිවහල්ව මගේ මතවාදය ඔබට කියන්න මට පුළුවන්කම තියෙන්න ඕන. අපේ මතවාදය රටට කියන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒකත් ඔබට පැහැදිලි කළ යුතු වෙනවා මේ වෙලාවේ. අර අපි මුලින් කිව් කාරණා ටික ඉලක්ක කරගෙන පදනම් කරගෙන ඒ බේස් එක උඩ ඉඳගෙන තමයි අපි ආණ්ඩුවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ ආණ්ඩුවට සහයෝගය දක්වන්නේ. ඇයි ආණ්ඩුවට සහයෝගය දක්වන්නේ? ඉස්සෙල්ලම කියන්න ඕන අපිට අපි එක්තරා කාලයක අපි දේශපාලන පක්ෂයක් නියෝජනය කරා දේශපාලන කඳවුරු නියෝජනය කරා අපිට දේශපාලනයක් තිබ්බා. අදටත් අපිට දේශපාලනයක් තියෙනවා. ඒ දේශපාලනය පොදු දේශපාලනයක්. එතන අපිට පාටක් නැහැ, එතන අපිට පක්ෂයක් නැහැ, එතන අපිට කඳවුරක් නැහැ. මට නැහැ. මම ඉන්නේ යහපත් රටක් ගොඩනගන්නේ කවුද? යුක්තිගරුක සමාජයක් ගොඩනගන්නේ කවුද? මිනිසුන්ට නිදහසේ නිවහල්ව නේද? දියුණු තැනකට මේ රට තල්ලු කරමින් මිනිසුන්ට යහපත් ජීවිතයක් ගොඩනගන්න පෙරමුණ ගන්නේ කවුද? දූෂිතය නොවෙන්නේ කවුද? අන්න එතන අපි හිට ගන්නවා. එවැනි දේශපාලනයක් තමයි මේ වෙලාවේ අපේ වායාම channel එකේ තියෙන නිසා මම කල්පනා කරන දේ ඒක තමයි. එනිසා තමයි අපි මේ ආණ්ඩුවත් එක්ක බැඳලා ඉන්නේ. හැබැයි එකක් කියන්න ඕන ආණ්ඩුවත් එක්ක අපි ඉන්නවා. නමුත් ඒ කියන්නේ කිසිම කොන්දේසියකින් තොරව අපි ආණ්ඩුව එක්ක හිටියා කියලා ආණ්ඩුවේ දේවල් අපි ආණ්ඩුවත් එක්ක හිටගෙන ආණ්ඩුව රැකගන්න කරන මේ වැඩපිළිවෙලේදී අපි කිසිම කොන්දේසියක් එක්ක කිසිම කෙනෙක් එක්ක බැඳිලා නැත. අපි ස්වාධීන ආයතනයක් හැටියට තමයි ප්‍රියහිතවතුනි වැඩ කරන්නේ. කාගේවත් කිසිදු කොන්දේසියකට අපි යට වෙන්නෙත් නැහැ, අපි බැඳෙන්නෙත් නැහැ. නමුත් අපි හරි තැන වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ වගේම මම ඔබට සපත කරනවා මගේ channel එක මම කිසිම අවස්ථාවක අවස්ථාවාදී අවශ්‍යතාවයක් වෙනුවෙන් විකුණන්නේ නැත. සහ අපි විකිණෙන්නේද නැත. එනිසා කවුරු හරි දැනටත් උත්සාහ ගනිමින් සිටිනවා අපිට බොහෝ දේවල් එනවා. සහ ප්‍රසිද්ධියම කියන්න ඕන අපේ channel එක අපි විකුණන්නෙත් නැහැ, අපි විකිණෙන්නෙත් නැහැ. එනිසා අපි හිටගත්ත තැන අපේ අරමුණක් සහිතව අපි හිටගත්ත තැන අපි ඉන්නවා. අපිට කොච්චර ගැහුවත් අපිව කොච්චර ප්‍රතික්ෂේප කරත් කොච්චර විවේචන තිබ්බත් මොන දේ තිබ්බත් අපි හිටගත්ත තැන අපි ඉන්නවා ප්‍රියහිතවතුනි. හැබැයි ඒ සියල්ලම රඳා පවතින්නේ ඔබ මත. ඔබ අප කෙරෙහි දක්වන ආදරය, කරුණාව, දයාව ඒ සියල්ල සහ අපි අපේ විශේෂයෙන් සරලව කිව්වොත් අපි වීඩියෝ එකක් දැම්මට පස්සේ ඒ වීඩියෝ එක ඔබ බලනවා නම් ඒ වීඩියෝ එක බලලා ඒකට ප්‍රතිචාර දක්වනවා නම් තමයි අපිට මේක ඇතුලේ රැඳී ඉන්න පුළුවන්කම ලැබෙන්නේ. නැත්තම් අපිට මේ වැඩේ කරගෙන යන්න බෑ. ඉතින් අපේ ධනය සම්පූර්ණ ධනය ඔබයි. අපේ සතුට ඔබයි.
අපේ සියලුම දේ ඔබයි. ඔබ නිසා තමයි අපි මෙච්චර දුරක් ආවේ. ඒ නිසා ප්‍රේහිතතුනේ අපිට සහයෝගය දක්වපු සියලු දෙනාටම නැවතත් අපි බොහොම ආදරෙයි බොහොම ස්තුතියි. නේද? ඉතින් බොහොම ආදරෙන් අපි වැළඳ ගන්නවා ඔබට ස්තුතියි කියනවා. ඉන්න මේ 10 වෙනි වීඩියෝ තමයි මේ ඔබට ගේන්නේ. 999ක් කරලා තියෙනවා. ලේසි නෑ පුතේ. 999ක් ඔබ බලන් ඉඳලා තියෙනවා නේද? මම මගේ මිනිස්සෙක් කිසිම ආකර්ෂණයක් නැති මිනිහෙක් මේ වීඩියෝ 1000ක් කතා කරනවා. මම දන්න සමහර අය වීඩියෝ 1000ම නරඹපු අය වීඩියෝ 999ම එකක් බලනවා. 999ම බලපු අය ඉන්නවා. සන්තෝෂයි සතුටුයි. ඉතින් මට පෞද්ගලිකව සමහර අයට මැසේජස් දාන්න වෙන්නේ නැහැ. සමහර වෙලාවට දාන මෙසේජ් එකකට අපිට රියැක්ට් කරන්න වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ප්‍රියහිතතුනි, ඒ ආදරේ එහෙමම තියෙනවා. පුළුවන් වෙලාවට මම ඒ මැසේජස් වලට රිප්ලයි කරන්නම්. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න ඉදිරියටත් අපි ඔබ වෙනුවෙන් කැප වෙන්නේ. ඔබ වෙනුවෙන් සහ රට වෙනුවෙන් දේවල් කරන්නේ. ඒකට ඔබගේ ශක්තිය අපිට අවශ්‍යයි. ශක්තිය තවදුරටත් ලබා දෙන්න කියන ඒ ආදරණීය ඉල්ලීම කරමින් එහෙනම් ප්‍රියහිතතුනි ඔබට සුබ දවසක් වේවා. ඒ වගේම අද පරණ අවුරුද්ද එළඹෙන නව වසර හෙට සුබ ප්‍රාර්ථනා කරන්න. නේද? ඒකට සූදානම් වෙන්න. ඒකට දැන් සූදානම් වෙන්න. ඒ කියන්නේ අවුරුද්ද කියන්නේම අලුත් වීමක් නේ. ඒ අලුත් වීම අදින් ආරම්භ කරන්න නේද? ගෙවල් දොරවල් ටික අලුත් කරනවා, හොදනවා, තින්ත ටිකක් ගානවා නේද? කටුමැටි ගෙදරක නම් ඒවා කරනවා, බොහෝ දේවල් තිබෙනවා, ලිඳ ඉහනවා නේද? පිරිසිදු කරනවා, අපි අලුත් වෙනවා, ගෙවල් අලුත් වෙනවා, ලස්සන වෙනවා, හිත අලුත් වෙනවා, තියෙන අර නොහොඳ නෝකඩුකම් දුරීභූත වෙනවා නේද? ගම්වල හිටපු කියන්නේ නගරවල ජීවත් වෙච්ච උදවිය මහගෙවල් හොයාගෙන යනවා, පාළුවට ගිහපු මහගෙවල් දොරවල් ඇරිලා ලස්සන වෙනවා, රතිඤ්ඤ හඬ ඇහෙනවා, කොා කෑ ගහනවා, බොහෝ දේවල් තියෙනවා. එහෙනම් ඒකට ලෑස්ති වෙන්න, සූදානම් වෙන්න. ඉතින් එහෙනම් දැනට ගිහිල්ලෙන්නම් සුබ ප්‍රාර්ථනා කරමු. සුබ අලුත් අවුරුද්දක් කියා හෙට අද මේ පරණ අවුරුද්දේ වැඩ ටික එහෙනම් කරගෙන යන්න. ඒකට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, බලය, නිරෝගීභාවය ප්‍රියහිතතුනි අපේ ආදරණීයන්ට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් එහෙනම් සමුගන්නවා මං ඔබට සුබ දවසක්.